සදහම් සරණ ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ. සියලු දෙනාම සම්ද නගා සාදුකාරයක් පවත්වමු. නැවත වතාවක් සෞදු කියමු. හැම දිනම අධක නඩරේ තියාගෙන අපි ප්‍රථමයෙන්ම තෙරුවන් සරණ යමු. හැමෝම මතක එකටම ශබ්ද නගලා කියමු. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. සාදු සාදු සාදු. මකිවට පසු කියමු. පනාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්දෙන් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පාදේත. සාදු කියන්න. නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි.
නමස්කාර වේවා තුනු රුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. ලොවම වූ මහා බඹෝය ආදර අම්මාය පෙරදිග ඇඳොරු ලෙස සලකන අම්මාය මැදත් සිතෙන් අපේ රකිනා අම්මාය මතු බුදු වන්නේ මගේ ආදර අම්මාය මතු බුදු වන්නේ මගේ ආදර අම්මාය මතු බුදු වන්නේ මගේ ආදර අම්මාය අග හිඟ නොහැතේ ජීවිත නම් කොහින්ද මගේ පිය තුමා දුක් උහුලපු රජින්ද සැමදා මගේ ළඟින් සිටි මගේ පන ටිකය මතු බුදු වෙන්ට පතනවා පිය තුමන් හට මතු බුදු වෙන්ට පතනවා පිය තුමන් හට මතු බුදු වෙන්ට පතනවා පිය තුමන් හට සතු කියන්න. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කරුණික පින්වත්නි පින්වතියනි ඔබ හැමදෙනාම මේ වෙලාවේදී සූදානම් වෙන්නේ මගේ තථාගත බුදුරජාණන් වහන්සේගේ මුවින් දේශනා කරන්නට යෙදුන ධර්මයෙන් කොටසක් කාව්‍යමය වශයෙන් දේශනා කරවාගෙන තමන්ගේ මෙලොව ජීවිතයත් පරලොව ජීවිතයත් යහපත් කරගන්නට තමයි පින්නන්ත ඔබ හැමදෙනාම මේ වෙලාවේදී සූදානම් වෙන්නේ. ඉතින් විශේෂයෙන්ම මේ පින්වන්ත නිවසේ ඒ පදිංචිව ඉන්න ඒ ගෘහාධිපතිනිය නිරෝෂා රසාංජනී පින්නත මෑණියන් වහන්සේගේ සහ ඒ වගේම තමයි විදේශගතව සිටින මේ නිවසේ ගෘහාධිපතිතුමන් වන නන්දන පින්නත පියාණන් වහන්සේගේ ඒ ආශිර්වාදයෙන් ඒ දායකත්වයෙන් තමයි මේ උතුම් පින්කම මේ නිවසේ මේ විදියට පවත්වන්නට යෙදෙන්නේ. ඉතින් තමන්ගේ නැසීමේ පරිලව යන්නට යෙදුන විශේෂයෙන්ම පියාණන් වහන්සේලාට ඒ පවුල නමින් නැසීමේ පරිලව යන්නට සමස්ත ඥාතීන්ට පින් අනුමෝදනා කිරීම පිණිස මේ උතුම් පින්කම මේ විදියට පවත්වන්නට යෙදෙනවා. ඉතින් පින්කම අවසානයේදී නම් කියලා මම පින් අනුමෝදන් කරන්න. ඉතින් විශේෂයෙන්ම මේ විදිහට ගොඩාක් විය පැහැදම් කරලා මේ තරම් ලස්සනට මේ ගෙදර අද ලස්සනට සරසලා මේ විදිහට වල හැමෝටම බණ ටිකක් අහන්න දෙන්නේ මේ ලෝකයාලට හිටපු වටිනම සම්පතක් වෙන මේ ලෝකයාලට හිටපු රත්තරම්ම වටින කෙනෙක් වෙන අපච්චි වෙනුවෙන් ඒ තරම් තමන්ගේ දරුවෝ අපච්චිලාට ආදරය කරනවා. ඒ අපච්චි වෙනුවෙන් නැති වෙච්ච අම්මලා තාත්තලා හැමෝම වෙනුවෙන් තමයි මේ පින්කම කරන්නේ. ඉතින් විදේශගතව හිටියත් හැම වෙලාවකම කෝල් කර කර ඇහුවෙත් අපේ හැමෝට අනිවාර්යයෙන්ම වඩිනවා නේද පින්කමට අනිවාර්යයෙන්ම වඩින්න ඕනි කියලා ඒ නන්දන පින්නත පියාණන් වහන්සේ
ගොඩාක් සැරයක් මතක් කරා. ඒ තරම් ඔයාලා ගැන අනුකම්පා කරවුවා. ඒ තරම් ගමේ මිනිස්සුන්ට බණ ටිකක් අහන්න දෙන්න ඕනේ කියන එක මට හැමතිස්සෙම මතක් කරා. ඉතින් අද අපි බණ ටික අහමු. විශේෂයෙන්ම මම මේ බණ කියන්න කලින් ඔයාලට ඉල්ලීමක් කරන්නේ මේ බණ ටික අහනකොට කවුරුවත් කෑ ගහන්න දඟලන්න යන්න එපා. තමන්ගේ ජීවිතයේ තියෙන එකම එක වැරද්දක් හරි මන් නිවැරදි කරගන්නවා. හැම වැරද්දක්ම හදාගන්නවා කියන අරමුණින්ම මේ බණ ටික අහන්න. මොකද සමහර වෙලාවට මේ ගමේ ගොඩක් මිනිස්සු කාලා බීලා හොඳට දැන් නිදාගෙන ඇති නැත්තම් ටීවී එක ඉස්සරහ නිවුස් බලනවා ඇති. හැබැයි ඔයාලා ගෙදර මොන වැඩ රාජකාරී තිබ්බත් ඒ හැමදේම පැත්තකට දාලා අද ඔයාලා මෙතනට ආවා. හැම දෙයක්ම පැත්තකට දාලා අද ඔයාලා බණ ටික අහන්න ආවේ සංසාරේ පිනක් කරලා තියෙන හින්දා. මොකද සංසාරේ පින් කරපු නැති මිනිස්සුන්ට බණ අහන්න හම්බ වෙන්නේ නැහැ. සංසාරේ පින් කරපු මිනිස්සුන්ට විතරමයි බණ අහන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි ප්‍රථමයෙන්ම සතුට වෙන්න ඕනි කාරණාවක් තමයි අපි ලොකෝ පිනක් කරලා තියෙන මේ විදිහට බණ ටිකක් අහන්න. ඉතින් ඒකින්ද බණ අහන්න ඇවිල්ලා පින් පුරව ගන්න ඇවිල්ලා පව් පුරවගෙන කවුරුවත් ගෙදර යන්න එපා. ඒකින්ද කෑ ගහන්න දඟලන්න යන්නේ නැතුව මේ බණ ටික අහමු. ඉතින් විශේෂයෙන්ම මෙලෝකේ වටිනම සම්පත තමයි අපිට ඉන්න අපේ අම්මා අප්පච්චි දෙන්න කියලා කියන්නේ. ඒ තරම් මගේ අම්මා අප්පච්චි අපිට ආදරේ කරනවා. ඒ අම්මගේ ආදරේ සෙනෙහස අම්මා කරන කැපකිරීම අප්පච්චි විඳින දුක කවමදාකත්ම කියලා නිම කරන්නට බෑ. ඒ තරම් මගේ අම්මා අප්පච්චි අපිට ආදරේ කරනවා. විශේෂයෙන්ම මගේ අම්මා කවමදාකත්ම කියන්නේ නැහැ පුතේ මං ඔබ වෙනුවෙන් මෙච්චර දුකක් විඳිනවා. දුවේ මං ඔබ වෙනුවෙන් මෙච්චර දුකක් විඳිනවා කියලා මගේ අම්මා කවමදාකත්ම කියන්නේ නැහැ. ඒ තරම් මගේ අම්මගේ හිතේ ආදරේ සෙනෙහස පිරෙන්න ඉතිරෙන්න තියෙනවා. ඒ තරම් මගේ අම්මා අපිට ආදරේ කරනවා. ඒ වගේම තමයි අප්පච්චි කියලා කියන්නේ. උදේ පාන්දරම නැගිටලා කාට කෝප්පේ බීලා ගෙදරින් පිට වෙන මගේ අප්පච්චි. අවුවේ පිච්චි පිච්චි වැස්සි තෙමි තෙමි අත්තල කරකට දානකම් දීපට දානකම් මගේ අප්පච්චි කුඹුරු වැඩ කරලා කුලී වැඩ කරලා සල්ලි හම්බ කරේ. මගේ පුතාව මම දවසක රජෙක් කරනවා. මගේ දුවව මම රජිනක් කරනවා කියලා හිතාගෙන තමයි මගේ අප්පච්චි අදටත් අපි වෙනුවෙන් දුක් විඳින්නේ. ඉතින් ඒ අම්මා අප්පච්චිගේ ආදරය අදවලගේ හදවතටම දැනේවි, පපුවටම දැනේවි. අවසානයේදී ඇස්වලින් කඳුලක් වැටේ. මගේ අම්මත් මට මෙච්චරක් ආදරේ කරලා තියෙනවා. මගේ අප්පච්චිත් මට මෙච්චරක් ආදරේ කරලා තියෙනවනේ කියලා ඇස්වලින් කඳුලක් වැටේවි. ඉතින් ප්‍රථමයෙන්ම අපි අම්මා ගැන අහමු. ඒ අම්මා ගැන කියවෙන ලස්සන කතාවක් අපි අහමු. ලස්සන කවි ටිකක් අපි අහමු. විශේෂයෙන්ම මේ වර්තමාන ලෝකයේ තුල සිද්ධ වුණු සත්‍ය කතාවක් ඇසුරෙන් තමයි මේ කවි ටික ලියන්නේ. ඔයාලා අපි හැමෝටම අහන්න. මෙතන ඉන්න අම්මලාට ඒ අම්මට වෙච්ච දේ නොවීම පිණිසයි මේ විදිහට කියන්නේ. ඉතින් ඒකින්ද කවුරුත් කෑ ගහන්න යන්නේ නැතුව ඊටමත්ම ඕනෑකමෙන් මේ බණ ටික අහමු. සාදුකාරයක් දෙන්න. හදවත සසල කරවෙන බුදු කතාවකේ මෞගුණ ලොවට පෙන්වන රස කවේ පෙළකේ පින්මත සත්‍ය සිදුවීමක පසුබිමකේ දුප්පත් කමින් තෙරපුන පොඩි පැල්පතකේ දුප්පත් කමින් තෙරපුන පොඩි පැල්පතකේ ටකරං දමා ඇතේ කටු මැටි වහලයට අම්මා කඳොළු බොනවා මහසයුර ලෙස උවර හුණු
මොහොන ඇත මැලවේ විඩාවට සිටේ එක පුතයි මේ සුදු අම්මට සිටේ එක පුතයි මේ සුදු අම්මට අවදිව පාන්දර මේ දුප්පත් අම්මා ලිපගිනි මොලකලබත් උයනවා පෙනෙන ඇසින් ලෝකය දකින අම්මා වෙන්දේ දුක කියන්නට බැහැ පිංගත නිම්මා වෙන්දේ දුක කියන්නට බැහැ පිංගත නිම්මා වෙන්දේ දුක කියන්නට බැහැ පිංගත නිම්මා පිංගතුනි ටකරන් වලින් වහලේ තියෙන කටුමැටි බෙත්ති හතරක වටවණු චූටි පැල්පතක මේ රත්තරන් අම්මා ජීවත් වෙනවා. මේ අම්මට ලෝකයක් තරම් වටින කෙනෙක්ට කියලා හිටියේ මේ අම්මගේ ආදරණීය එකම එක පුතා විතරයි. මේ අම්මගේ ස්වාමි පුරුෂයා මිය පරලොව ගිහිල්ලා මේ රත්තරන් අම්මා අප්‍රමාණ දුක්ඛන්දරාවක් විඳලා මේ අම්මා තමන්ගේ පුතාට හොඳට උගන්වන්න දුක් විඳිනවා. අනේ තමන්ගේ මේ අම්මගේ ස්වාමි පුරුෂයා මිය පරලොව ගිහිල්ලා මේ අම්මා හැම වේදනාවක්ම පුතා වෙනුවෙන් විඳිනවා. පුතා ටික ටික ලොකු වෙනකොට අම්මා ගැන වැරදියට හිතන්න ගන්නවා. මේ රත්තරන් අම්මන්ට කියන්නත් හරිම දුකයි. අම්මගේ කැස්සයි පෙනුනේ. පෙනෙන කැස්සකින් ලෝකෙ දිහා බලාගෙන කුලී වැඩ කරලා මේ අම්මා පුතාට උගන්වනවා. මේ අම්මා කරපු රස්සාව මොකක්ද? අපි හාලා බලමු. දරුවා ටිකෙන් ටික පින්පත ලොකු වෙන්නේ අසලම තිබුණ පාසල වෙත ගෙන යන්නේ හැරකියාවක් නොමැත අම්මා කරන්නේ බත් මුල් බැඳලා පාසල ළඟ වෙකෝනන්නේ බත් මුල් බැඳලා පාසල ළඟ වෙකෝනන්නේ ටික ටික වැඩෙන පුතෝ මේ ලෙස සිතන්නේ මගේ අම්මාට කැත මොහොනකේ තෙන්නේ වෛරෙන් පුපුර පුපුරා පුතෝ ලතවෙන්නේ අම්මා පිළිබඳව තරහව වැඩේ වෙන්නේ අම්මා පිළිබඳව තරහව වැඩේ වෙන්නේ
පිඟතුනි මෙරත්තරන් පන්දර 3ට 4ට නැගිටලා ලිපගාවට ගිහිල්ලා මෙයම හාල් ටික ලිපෙත් තියලා ව්‍යංජන 3-4කුත් හදලා පුතාට ඉස්කෝලේ ගෙනියන්න බත් ටික උයනවා. මෙයම බත් ටික උයලා කැම්පෙට්ටියට දාලා ඉතුරු වෙන බත් ටික මෙයම පාර්සල් කරගෙන පුතාගේ ඉස්කෝලේ ගේට්ටුව ළඟ බත් විකුණනවා. ඒ හම්බ වෙන සල්ලි වලින් තමයි මෙයම පුතාට උගන්වන්නේ. පුතා ටික ටික ලොකු වෙනකොට හිතනවා මගේ අම්මට කැත මූණක් නේ තියෙන්නේ. මං කොහොමද මගේ යාළුවන්ට කියන්නේ? මං කොහොමද මගේ යාළුවන්ට පෙන්වන්නේ මේ ඉන්නේ මගේ අම්මා කියලා? මේ වගේ කැත කරුමකාර අම්මා කෙනෙක් ලබන්න මං කොච්චරක්නම් පව් කරලා තියෙනවද කියලා මේ පුතා අම්මට වෛර කරනවා. අම්මගේ මූණවත් බලන්නේ නැහැ. මේ අම්මා පුතාගෙන් අහනවා මගේ පුතේ මං ඔබට මොන වරදක්ද කරේ? ඔබ මගෙන් ওই විදිහට පලිගන්නේ මගේ පණඩින්ග මට ඔබ විතරයි නින්නේ. අනේ මට ඔහොම කරන්න එපා කියලා. පුතේ මට එකම එක වචනයක් ආදරෙන් කතා කරපන් කියලා. මේ අම්මා පුතාගෙන් එල්ලනවා. ඔහොම කාලේ ගත වෙලා යනවා. මේ අම්මා වෙනදා වගේම පුතාගේ ඉස්කෝලේ ගේට්ටුව ළඟ බත් විකුණනවා. මේ අම්මා බත් විකුණ ඉන්නකොට පුතාගේ යාළුවෝ ටිකයි ගේට්ටුව පැත්තට එනවා. මේ අම්මා දකිනවා ඈතින් පුතා එනවා. අම්මගේ ආදරේ වැඩි එකමටම මෙයම මහා අයියෙන් කෑගලා අහනවා මගේ පුතේ උඹ බත් කාලා දෙන්නේ කියලා. එතන හිටපු හැම යාළුවෙක්ම ඊට පස්සේ දැනගන්නවා ගේට්ටුව ළඟ බත් විකුණන කනම්මගේ පුතා තමයි මේ ඉන්නේ කියලා. හැම යාළුවෙක්ම පුතාට මෙන්න මේ විදිහට විහිළු කරනවා. පන්තියේ සිටින හැම යහළුවෝ එකතු වෙලා අනපොම් පද කියයි හදවත පහරලා බලපං අන්න කන අම්මගේ පුතා කියා කෙලගසනවා සම හරෝ පුතු දෙස බලලා කෙලගසනවා සම හරෝ පුතු දෙස බලලා ඉවසනු නොහැක පුතෝ හට මේ නව නින්දා අම්මා පිළිබඳව තරහව වැඩේ වෙනවා වෛරෙන් පුපුරා පුතෝ ලතැවෙනපා සඳ වෙලා ගෙට යයිතර හව කන්දා සඳ වෙලා ගෙට යයිතර හව කන්දා පින්වත්නි ඉස්සර එකට බත් එක කන්න අපි යාළුවෝ හැමෝම දැන් මේ පුතාට බනිනවා ඵලයන් යන්න කාලා කන්නේ කනම්මගේ පුතා උඹ එන්න එපා අපිත් එක්ක බත් කන්න අපිට ලැජ්ජයි උඹ වගේ එකෙක් ඉන්න කියලා මේ අම්මා මේ පුතාට ඇස්වල කඳුළු පිරෙනවා මේ පුතා මහායෙන් දුක් විනා අඬනවා පුතා ඉස්කෝලේ ඇරිලා ගෙදර යනවා ගෙදර ගියාට පස්සේ මේ පුතා බෑග් එක පැත්තකට විසික් කරලා මේ අම්මට මෙන්න මේ විදිහට කෑ ගහනවා ගෙදර වෙගසින් පුතා තම මහු වෙතට දුහගෙනම යනවා කෝපයෙන් ඔහු පුපුරා බනී අම්මට හඬ නගා
බනි අම්මට හඬ නගා පිස්ස දමාය නෙතේ කඳුලලේ වැටෙන හින්දා බිම කඩා බෙදනවාබත් පුතොට කන්නට පිඟානක් ගෙන අඬ අඬා පිඟානක් ගෙන අඬ අඬා පිඟුතුනි මේ පුතා ඉස්කෝලේ ඇවිල්ලා ගෙදර ඇවිල්ලා පොත් බෑග් එක පැත්තකට විසික් කරලා අම්මට හොඳටම බැනගෙන යනවා. කාලකන්ණි පොට්ට ගෑණි අද ඔබ හින්දා මට මගේ යාළුවෝ හැමෝම නැති වුණා. මොන කරුමේටද ඔබ මගේ අම්මා වෙලා ඉපදුනේ? මොන කරුමේටද ඔබ මට මගේ පුතා කියලා කියන්නේ? මට අය අම්මා කෙනෙක් ඕනේ නැහැ කියලා. මේ පුතා අම්මට ඒ විදිහට මහා අයියෙන් බනිනකොට මේ රත්තරන් අම්මා පුතාගේ පිඟානත් අරගෙන බත් එක බෙදන්න කියලා කුස්සියට යනවා. මෙම බත් එක බෙදාගෙන පුතාගේ අතට බත් එක දුන්නාම මේ පුතා බත් එක බිම ගහනවා. අම්මගේ ඇස්වල කඳුළු පිරෙනවා. මේ රත්තරන් අම්මගේ එකහෙන් වැටෙන හැම කඳුළු බින්දුවක්ම අම්මා චීත්තකුණ අතට අරගෙන පිහද ගන්නවා. මේ අම්මා පුතාගේ කකුල් දෙක අල්ලලා කියනවා මගේ පුතේ මම බත් දුන්නා නුඹට ලැජ්ජ කරන්න නෙවෙයි මගේ පුතේ. මට කරන්න වෙන රස්සාවක් නැති නිසායි. පුතේ මං ඒ නිසාමයි මං ඔබ වෙනුවෙන් මේ විදියට ලැජ්ජ වෙන්නේ දුක් වෙන්නේ මගේ පුතේ. මට ඔබ නැතුව ජීවත් වෙන්න බෑ මගේ රංකඳ කියලා මේ රත්තරන් අම්මා ඒ විදිහටම කියනවා. මෙහෙම කාලය ගත වෙලා යනවා. පුතා හොඳට ඉගෙන ගන්නවා. පුතාට ශිෂ්‍යත්වයක් හම්බ වෙනවා පිටරටකට ගිහිල්ලා ඉගෙන ගන්න කියලා. මේ පුතා උදේ පාන්දරින්ම නැගිටලා හොරෙන්ම ගෙදරින් පිටත් වෙලා පිටරටකට යනවා. මේ අම්මා උදෙන්ම කහට කෝපේ හදාගෙන පුතාව නැගිටවන්න ඇඳගාවට ඇවිල්ලා බලනකොට පුතා පේන මානිකවත් නැහැ. මේ අම්මා හැමතැනම බලනවා කොළු පැටියා කියලා. අම්මා වත්තපාරට ගිහිල්ලා කෑ ගහනවා මගේ පුතේ උඹ කොහෙද ඉන්නේ කියලා. අවසානයේදී මේ අම්මා දැනගන්නවා පුතා වැඩිදුර අධ්‍යාපනයට පිටරට ගිහිල්ලා කියලා. මේ පුතා ඒ කාමරේ ඇතුළේදීම ඒ විදිහට මේ අම්මව දාලා යන්නට යනවා. මේ අම්මා ගහක් යටට වෙලා ඉඳගෙන මෙන්න මේ විදිහට කියනවා. අම්මාගේ ඔන්නු සුම හැරදා ගියාට මගේ පුතේ තරහක් නැහැ කවදාවත් මගේ චූටි පුතේ තරහක් නැහැ සිතේ මගේ පන නුඹ පුතේ බරේබුනාම අම්මාට සලකන වද පුතේ බත් කට අනලාමට කවන වාද පුතේ සෝදලා කුණු ගතේ නහවනවද පුතේ සෝදලා කුණු ගතේ
නහවනවද පුතේ ආයෙත් දවසක ආවොත් මේ පළාතේ පුතේ මගේ පුංචි පැල්පත ළඟ නවතිනවද පුතේ නුඹ එන තුරු රතේ බලා හිඳේ මේ මෙසේ පින්තුනි මේ රත්තරන්ව මේ විදිහට මේ පුතාට ආශිර්වාද කරනවා මෙහෙම කාලේ ගත වෙලා යනවා මේ පුතා පිටරට ගිහිල්ලා හොඳට ඉගෙනගෙන හොඳ රස්සාවක් කරලා සල්ලි හම්බ කරලා මේ පුතා නැවත සල්ලි හොයාගෙන ලංකාවට එනවා ලංකාවට ඇවිල්ලා මේ අම්මා ඉන්න ගමේම ළඟම තියෙන ටවුන් එකෙන් තට්ටු දෙකට ලොකු ගෙදරක් හදලා නෝන කෙනෙක් විවාහ කරගෙන මේ පුතා දරුවෝ තුන්දෙනෙක්ගේ තාත්තා කෙනෙක් වෙනවා අවසානයේදී මේ අම්මට දැනගන්න හම්බ වෙනවා පුතා ලංකාවට ඇවිල්ලා ඉන්නේ කියලා මේ රත්තරන් අම්මා උදේ පාන්දරින්ම නැගිටලා පුතාගේ ගෙදර හොයාගෙන යනවා හොයන්න ගියපුවාම මේ අම්මට හම්බ වෙනවා පුතාගේ ලස්සනම ගෙදර මේ අම්මා ගේට්ටුවේ එල්ලෙලා මග බලාගෙන ඉන්නවා පුතා ඇවිල්ලා මේ අම්මට කතා කරනකම් මේ පුතාගේ දරුවෝ තුන්දෙනා මිදුලේ සෙල්ලම් කරනවා දරුවෝ තුන්දෙනා දකිනවා මේ අම්මව දැකලා දුවගෙන ගිහින් කියනවා තාත්තේ කතමකත මෝනක් තියෙන යක්ෂණියක් වගේ ගෑණියක් ඇවිල්ලා අනේ තාත්තේ අපිට නම් හරිම බයයි කියලා මේ දුව මේ පුතා දුවල තුන්දෙනාව ගේ ඇතුළට දාලා දොර වහලා ගෙට්ටුව ළඟට දුවගෙන ඇවිල්ලා බලනවා අනේ ඇවිල්ලා බලනකොට තමන්ගේ අම්මා ඇවිල්ලා මේ අම්මගේ කොණ්ඩෙන් අල්ලලා ඇදලා පැත්තකට තල්ලු කරලා කාලකන්ණේ පොට්ට ගෑණි ආවත් උඹයි මගේ ජීවිතය අපායක් කරන්න උඹ ආවද මගේ කරුමේ වෙන්න කියලා මේ පුතා ඒ විදිහට අම්මට බනිනවා මේ රත්තරන් අම්මා මහපාරේ පැත්තකට වෙලා ඉඳගෙන කියනවා පුතේ මං ආවුනට උඹව බලන්න ඕනේ හින්දායි කියලා මෙන්න මෙහෙම කියනවා හිත රිදුනානම් මහ හට අනේ වෙන්න සමා දුටු වෙට මෙමා කියන්නතේ නුඹේ ළම්මා තව ටික දෙනාහේ මගේ දෙවේද වෙන්න නිමා යන්නම් පුතේ තව මොහොතක් නොවේ පමා පාසල් ඇඳපු සුදු කමිසය අතේ තියා තහමත් සුවද
බලනවා මම නැතුව ඔයා කන්නට දෙයක් නැහැ පුතුනේ ගෙදර නිමා ඒකයි ආවේ බඩගින්නට දෙයක් සොයා පින්වත්නි මේ විදිහට මේ අම්මා කියනවා පුතේ මං උඹට කරදර කරන්න නෙවෙයි මගේ පුතේ ආවේ මට කන්න කියලා ගෙදර කිසිම දෙයක් නැහැ මං ඒකයි මගේ පුතේ ආවේ උඹ මට කන්න මොන හරි දෙයි කියලා හිතාගෙන පුතේ මේ අම්මා දැන් හොඳටම වයසයි තව ටික දවසකින් පුතේ අම්මා මැරිලා යාවේ එතකොට උඹට ආයෙ මගෙන් කරදරයක් නැති වෙයි පුතේ උඹ ඉස්කෝලේ යනකොට ඇඳපු සුදු කමිසෙමම තාමත් මගේ රංකඳ මම පපුවට තුරුළු කරගෙන මං ඔබගේ දාඩි සුන්ද විදිනවා මගේ පුතේ ඒ තරම් මං ඔබගේ මතකයන් එක්ක ජීවත් වෙනවා පුතේ මට සමාවෙයන් මං බත්තුකුනේ උඹට ලැජ්ජ කරන්න නෙවෙයි පුතේ මං අය උඹට කරදරයක් වෙන්නේ නෑ මගේ පුතේ මට සමාවෙයන් කියලා මේ මොළුවේ හැරිච්ච තේ යන්නට යනවා මෙහෙම අවුරුදු ගත වෙලා යනවා මේ පුතාට ලියුමක් එනවා පොඩි කාලේ ඉගෙන ගත්ත ගමේ ඉස්කෝලෙන් ආදි ශිෂ්‍ය රැස්වීමක් තියෙනවා මේ පුතාට සම්බන්ධ වෙන්න කියලා මේ පුතා උදේ පාන්දරින්ම නැගිටලා වාහනේට නැගලා ගෙදරින් පිටත් වෙලා ගමේ ඉස්කෝලේට යනවා ගමේ ඉස්කෝලේට යන අතරමඟදී පුතාගේ නෙතට ගැටෙනවා පොඩි කාලේ ජීවත් වුණු පැල්පත මේ පුතා වාහනේ පැත්තකින් නතර කරලා වාහනෙන් බැහැලා ගේ ළඟට යනවා. ඉස්සර ලස්සනට ටකරන් වලින් වහලා තිබ්බ ගෙදර. දැන් ඔක්කොම ටකරන් ටික බිමට වැටිලා දිරලා ගිහිල්ලා. ඉස්සර ලස්සනට කටුමැටි බිත්ති හතරකින් ලස්සන වුණු මේ බිත්ති හතර දැන් කඩාගෙන වැටෙන්න ඔන්න මෙන්න. මේ පුතා හැමතැනම බලනවා අම්මා කෝ කියලා. අම්මා පේන මානකවත් නැහැ. මේ පුතා හයියෙන් කෑ ගහනවා වත්තට ගිහලා අම්මා කොහෙද ඉන්නේ අම්මා කෝ කියලා මේ පුතාගේ කටහඬ ඇහෙන එහා පැත්තේ ගෙදර හිටපු කාන්තාවට මේ කාන්තාව දුවගෙන ඇවිල්ලා කියනවා පුතේ උඹ කොච්චර හයියෙන් බෙරිහන්දදී කෑ ගැහුවත් වැඩක් නැහැ පුතේ උඹගේ අම්මා කවමදක්වත් මෙන්නේ නැහැ පුතේ උඹගේ අම්මා උඹව දාලා යන්න ගියා පුතේ උඹගේ අම්මා මැරුණා කියලා හැබැයි පුතේ අම්මා ජීවත් වෙලා ඉන්න කාලේ මගේ අතට ලියුම් කඩදාසියක් දුන්නා. මේ ලියුම් කෑල්ල මගේ අතට දීලා කිව්වා දවසක මගේ කොළුපැටි අම්මාව හොයාගෙන එවි. නංගි මතක් කරලා මේ කොලේ මගේ පුතාට දීපන් කියලා. 3ට 4ට පොඩිවට නමලා තිබ්බ ලියුම් කඩදාසිය පුතාගේ අතට දෙනවා. මේ පුතා ලියුම දිග හරිනවා. ඒ ලියුමේ පළවෙනි පිටුවේ මේ අම්මා මෙන්න මේ විදිහට ලියනවා. මගේ රත්තරන් පුතුනේ මේ අහා ගන්ත බැරිකම නිසයි ලෙව්වේ දුක වවන්න කිව යුතු දේතත් කොළ පෙටෝ පෙරන්නට කෙටියෙන් ලියමි මගේ දුක අඩු කරගන්ට
දුක් නැතිද ඉඳ නුඹ හැදුවේ දුක් විඳ ඒවා අත මතක නැත්ද ආදර මගේ රන් කඳ ආදර මගේ රන් කඳ බත් මුල් ටික වෙකොනලා ලැබෙන මුදල සංගලා නුඹ පාසල් යවන විටදී ඒවට වියදම් කළා ඒවට වියදම් කළා වෙරදෙනී වල හැවේදලා නෙලානවිත් තම්පලා කැවූ පෙවූ කාලය දැන් නුඹ හට අමතක වෙලා නුඹ හට අමතක වෙලා ගෙදරට මුල් දිනේ නුඹ දොර මට වැවුවනේ හඬන්න කඳුලැලි ආවත් මගේ ඇසක් අන්දනේ මගේ ඇසක් අන්දනේ හිත රිදුනනම් පුතේ සමාවෙයන් මගේ පුතේ නුඹේ දරුවෝ බය කරන්න නෙවෙයි ආවේ මං පුතේ නෙවෙයි ආවේ මං පුතේ පරොස් වචන කිය කියා බනින ඉටදී මට ඔයා තනියකින් හඬනවා මම සිහි කරමින් නුඹේ පියා සිහි කරමින් නුඹේ පියා රවන විටද නුඹ මට දුක හිතෙනවා මට තරහක් නැහැ මගේ සිතේ බෙහෙ කළ පින ඇතේ මට බෙහෙ කළ පින ඇතේ මට බනින විටද පුත නුඹ මගේ හිත රිදෙනව පන මගේ ලෝකේ නුඹම තමයි දන්නවතෝ පන ටික දන්නවදෝ පන ටික පන්සිල් පද පහරක පනසේ අඹෝ දරුරැක සතුටෙන් සාමෙන් හිටියොත් දෙවියොත් නුඹ දෙරැක
දෙවියොත් නුඹ දෙහි රැක. පින්තුනේ ඒ විදිහට මෙයම පළවෙනි පිටුවේ ලියනවා. මේ රත්තරන් පුතාගේ ඇස්වල කඳුළු පිරෙනවා. මේ පුතා ඊළඟ පිටුව පෙරලනවා. ඊළඟ පිටුවේ මුලින්ම මේ අම්මා ලියනවා පුතේ මට උඹට කියන්න තව ලොකු කතාවක් තියෙනවා. මේ කතාව මං අද වෙනකන් උඹට කිව්වේ නෑ මගේ පුතේ. තවත් මට උඹගෙන් මේ කතාව හංගන්න බෑ. පුතේ උඹ දන්නවද? පුතේ එක දවසක් උඹ අප්පච්චිගේ අතත් අල්ලගෙන පුතේ අපි තුන් දෙනා මිරිදා පොළට ගියා පුතේ. පොරට ගිහිල්ලා ඔය එළවලු ටික අරගෙන අප්පච්චිත් එක්ක අතල්ලගෙන පරමාරු වෙන්න යනකොටම මගේ පුතේ වෙගෙන් ලොරියක් ඇවිල්ලා උඹගේ අප්පච්චි වෙතන මේ අට කරගෙන ගියා පුතේ. හැබැයි අප්පච්චි උඹට තිබ්බ ආදරේට පුතේ උඹ පැත්තකට තල්ලු කරා. පරමර මන්ද මැරිලා ඉන්න මං උඹගේ අප්පච්චි ගාවට මම යන්නේ නැතුව පැත්තකට වෙලා වැටිලා ඉන්නේ. මහයෙන් බෙරියන් දිදී කෑගහ නඩාගෙන උඹ ළඟට මම ඇවිල්ලා මගේ පුතේ මං ඔබව මගේ ඔඩොක්ක උඩ තියාගෙන උඹගේ මොන දිහා බලනකොට උඹ දන්නවද පුතේ උඹගේ එක හැතින් එක දිගට කඳුළු වැක්කිරෙනකොට පුතේ උඹගේ අනිත් අයින් වැටුනේ කඳුළු නෙවෙයි මගේ පුතේ උඹගේ අනිත් අයින් වැටුනේ ලේ බින්දු ඒ වේදනාව මට දරා ගන්න බැරි වුණා මං ඔබව කිහිල්ල ගහගෙන මහපාරේ පිස්සියක් වගේ කෑග ගා මං හැමෝගෙම ඉල්ලුවේ අනේ මගේ දරු පැටියව මට බේරලා දෙන්න අනේ මට උදව් කරන්න මට ඉන්නේ මෙච්චරයි අනේ මගේ කොළු පැටියව මට බේරලා දෙන්න කියලා පුතේ මම බැරිම තැන ඉස්පිරිතාලෙට ගියා ඉස්පිරිතාලෙට ගිහිල්ලා දොස්තර මහත්තයාගේ අතට මං උඹව දීලා දොස්තර මහත්තයාගේ කකුල් දෙක අලලා මං වැඳලා ඉල්ලුවේ අනේ දොස්තර මහත්තයා මතු බුදු බවත් වේවි අනේ මගේ දරු පැටියව මට බේරලා දෙන්න අනේ මට ඉන්නේ මෙච්චරයි දොස්තර මහත්තයෝ කියලා පුතේ දොස්තර මහත්තයා ඒ වෙලාවේ උඹගේ මූණ දිහා බලලා කිව්වේ අම්ම මේ දරුවට හොඳ කරන්න බේරලා දෙන්න පුළුවන් හැබැයි අම්මේ පුතාගේ එක හැක් අයින් කරන්න වෙනවා අම්මේ එක හැක් අයින් කරලා තව හැක් බද්ධ කරන්න වෙනවා අම්මේ හැක් දන් දෙන්න කෙනෙක් හිටියොත් පුතාව බේරලා දෙන්න පුළුවන් කියලා පුතේ ඒ වෙලාවේදී මම දෙපාරක් නොහිතා කිව්වේ අනේ දොස්තර මහත්තයා මගේ ඇස් දෙකම හරි ගලවලා ගන්න අනේ මත් බැරිම නම් මගේ මේ ගහන පපුව මගේ පුතාට දෙන්න මගේ පුතාව නැතුව මට ජීවත් වෙන්න බෑ දොස්තර මහත්තයෝ කියලා පුතේ ඔබ මට අන්දම් කනම් පොට්ටම් කැතම් කියලා මට බනිනකොට පුතේ උඹ මට බත් එකෙන් මගේ මූණට දමලා ගහනකොට ගෙට්ටු එල්ලිලා ඉන්නකොට ඔබ මව පැත්තකට තල්ලු කරනකොට මේ අම්මට ගොඩාක් දුක හිතුණා මගේ පුතේ මේ අම්මා තනිය හැකෙන් කඳුළු හැම දෙයක්ම පිට කරා මේ අම්මා කන අම්මා කෙනෙක් උනේ වෙන මොකුත්ම නෙවෙයි මගේ හැක් මං උඹට දන් දුන්න හින්දායි මගේ පුතේ පුතේ මම පොට්ට අම්මා කෙනෙක් උනේ වෙන මොකුත්ම නෙවෙයි මගේ හැක් මං උඹට දන් දුන්න හින්දායි පුතේ අද උඹ ඇස් දෙකකින්ම මේ ලෝකෙ දිහා බලන්න පුතේ මගේ හැක් මං උඹට දුන්නු හින්දායි මගේ පුතේ මට ඕනේ දවසක උඹව රජෙක් වෙනවා දකින්න පුතේ මම වගේ දුක් විඳින්නේ නැතුව උඹ රජෙක් කරන්නයි මේ අම්මට ඕනේ උනේ අද උඹ රජෙක් වගේ ලස්සනට ඉන්නවා පුතේ මට එච්චරයි ඕනේ සමහරක් විට උඹ මේ ලියුම කියවනකොට මේ අම්මා මේ ලෝකේ නැති වෙන්න පුළුවන් හැබැයි මගේ පුතේ ලෝකේ ඉඳන් හරි මං ඔබගේ දිහා බලාගෙන ඉන්නවා. පුතේ උඹට වරදින්නේ නැහැ. උඹට රත්නත්තරේ පිහිට කියලා මේ අම්මලියම අවසන් කරනවා. පුතාගේ ඇස්වල කඳුළු පිරෙනවා. මේ පුතා මහයෙන් කෑ ගහලා අඬනවා. අනේ අම්මේ මට සමා වෙන්න කියලා. අන්න ඒ වගේ තමයි අපේ අම්මගේ ආදරේ සෙනෙහස කියලා කියන්නේ. මගේ අම්මා අපේ ළඟ ඉන්නකොට අපිට කවමදාකවත් අම්මගේ සෙනෙහස කියන දේ අපිට දැනෙන්නේ නැහැ. අම්මා අපේ ළඟ ඉන්නකොට අම්මගේ ආදරේ අපිට දැනෙන්නේ නැහැ. හැබැයි මගේ අම්මා අපිව දාලා මේ ලෝකේ යන්නම ගියපු දවසට තමයි අම්මා අපිව දාලා දුරකටම ගියපු දවසට තමයි අපිට දැනෙන්නේ මගේ අම්මත් මගේ ළඟ හිටියනම් කියලා. අනේ මගේ අම්මද මගේ ගාවේ හිටියනම් කියලා හිතන දවසක් අපි හැමෝටම එනවා. 1000ක් ප්‍රශ්න එක දිගට ඔලුවට ආපුවාම අනේ මට අම්මගේ පපුවට තුරුළු වෙලා හැම දෙයක්ම කියන්න තිබ්බනම්
මගේ මොළු අත ගාලා මට හැම දෙයකටම උත්තර දෙයි කියලා හිතන දවසක් අපි හැමෝටම එනවා. මගේ අම්මා හැමදාම අපිත් එක්ක ඉන්නේ නැහැ. දන්නවද? අම්මා අපේ හින්දා කොච්චරක්නම් දුක් විඳද කියලා. අම්මගේ කුසට අපි කලලයක් වෙලා ආපු දවසේ ඉඳන්ම මගේ අම්මා නාගයෙක් නාගමාණික්යක් රකින්නා වගේ මගේ අම්මා පරිස්සමෙන් අපිව ආරක්ෂා කරාලු. අම්මට රස්නෙන් උණු වතුර ටිකක් බොන්නා සහිතුනත් මගේ අම්මා නෙවෙයිලු රස්නෙන් උණු වතුර ටිකක් බොන්නේ. මගේ බඩේ ඉන්න දරු පැටිය පිච්චේ කියලා මගේ අම්මා අපිව පරිස්සම් කරාලු. අම්මට කටට මිරිසට සැරට කැම ටිකක් කන්නා සහිතුන මගේ අම්මා නෙවෙයිලු මිරිසට කැම ටිකක් කෑවේ. මගේ බඩේ ඉන්න දරුවට දැවිල්ල හැදේ කියලා මගේ අම්මා අපිව පරිස්සම් කරාලු. ඒ තරම් මගේ රත්තරන් අම්මා අපිට ආදරේ කරා. මාස 8ක් 9ක් පුරාවටම බඩ ඇතුලේ අපිව තියාගෙන අම්මට ටික දවසකින් දැනුලලු අපිව මේ ලෝකෙට බිහි වෙන්න යන්න කියලා. අම්මා ඉස්පිරිතාලෙට ගිහිල්ලා ඇඳවියන අල්ලගෙන මගේ අම්මා බෙරි හන්දේ කෑග් ගැහුවලු. අපිව බිහි කරනකොට දැනෙන ප්‍රසව වේදනාව මගේ අම්මට දරා ගන්න බැරුව මගේ රත්තරන් අම්මගේ ඇඟට ඉදිකටු 1000කින් ඇනගෙන යන වේදනාව මගේ රත්තරන් අම්මට hina වෙවේ හොලන් ඉන්න පුළුවන්ලු. ඊටත් වඩා වැඩිලු මම මේ ලෝකෙට බිහි කරනකොට මගේ අම්මට දැනෙච්ච ප්‍රසව වේදනාව අම්මගේ අත් කකුල් අතර කෝච්චයකට යට වෙලා කැඩිලා බිඳිලා කුඩු වෙලා යනකොට දැනෙන වේදනාව මගේ අම්මට hina වෙවේ හොලන් ඉන්න පුළුවන්ලු. ඊටත් වඩා වැඩිලු මම මේ ලෝකෙට බිහි කරනකොට මගේ අම්මට දැනෙච්ච ප්‍රසව වේදනාව ඒ තරම් වේදනාවක් විඳගෙන මගේ රත්තරන් අම්මා මේ ලෝකෙට අපිව බිහි කරලා ඇස් දෙක අරපු ගමන් මම හොයන්නේ කොමගේ දරු පැටිය කියලාලු. අපි මොන දැකපු ගමන් අම්මගේ හැම වේදනාවක්ම කොහෙන් ගියාද දන්නේ නැල්ලු. ඒ තරම් මගේ අම්මා අපි වෙනුවෙන් බලාපොරොත්තු වුණා. ඉස්කෝලේ යන්න වයස ආපුවාම පන්දර 3ට 4ට නැගිටලා ලිප ගාවට ගිහිල්ලා හාල් ටික ලිපේ තියලා වැංචන 3-4කුත් හදලා අම කැම්පෙට්ටියට බත් ටික දාලා කිරි එක හදාගෙන ඇඳ ගාවට ඇවිල්ලා අම්ම නැගිටවනවා අපිව. පුතේ අද උඹ ඉස්කෝලේ යන්නේ නැද්ද? දුවේ ඉස්කෝලේ යන්න වෙලාව හරි නැගිටපන් කියලා අම්මා රස කිරි එක අපේ අතට දෙනවා. සමහර දවස්වලට ගෙදර තිබ්බ කිරි පිටි හැඳි දෙකයිලු. ඒ කිරි පිටි හැඳි දෙකම දාලා මගේ අම්මා රස කිරි එක හදලා දෙන්නේ. අම්මගේ කුසගින්නට වැඩි අපේ බඩගින්න නිවන එක මගේ අම්මට වටින හින්දායි. ඒ තරම් මගේ අම්මා අපිට ආදරේ කරනවා. දුවෙක් නම් කොණ්ඩේ තෙල් ටික ගාලා කොණ්ඩේ දෙපැත්තට බෙදලා මගේ අම්මා ලස්සනට කොණ්ඩ කරල් දෙක ගොතනවා. අම්මා ලස්සනට ගොම්මේ රැලි ටික හැඩ කරනවා. පුතෙක් නම් පුතේ බඩගින්න ඉස්කෝලේ යන්න එපා උඹ සෙල්ලම් කරනවනේ බත් ටික කාලා ඵලයන් කියලා. අම්මා පන්න බත් ටික කවනවා. ඒ තමයි අම්මා කියලා කියන කෙනා. අම්මේ මට අලුත් ඇඳුම් ඕනි, සෙරප්පු ඕනි අම්මේ අවුරුද්දට ඇඳුම් අරන් දෙන්න කියලා කියනකොට අම්මා ලෝකෙටම ණය වෙලා හරි කරේ තියෙන මාළු උකස් කරලා හරි අම්මා අපිට ඕන කරන හැම දෙයක්ම ගෙනල්ලා දෙනවා. ඒ තරම් මගේ අම්මා අපිට ආදරේ කරනවා. අපිට අල්මාරි පිරෙන්න අලුත් ඇඳුම් තියෙනකොට අපි හැමදාම අලුත් ඇඳුම් අදිනකොට මගේ අම්මා හැමදාම ඇඳේ එකම ගවුම් කෑල්ල බ්ලවුස් එක චීත්ත කෑල්ල 60 රෙද්ද විතරමයි. අපිට දවස් 4 දාන්න සෙරප්පු කුට්ටන් 7ක් තියෙනකොට මගේ අම්මා හැමදාමත් එකම බාට කෑලි දෙක දාගෙන අපි වෙනුවෙන් කොච්චරක්නම් අදට දුක් විඳිනවද? අම්මේ මට රුපියල් 100ක් දෙන්න කියලා කියනකොට අම්මා අල්මාරිය අස්සේ ගහලා තියෙන සල්ලි හරි අපිට ගෙනල්ලා දෙනවා. ඒ තමයි අම්මා කියලා කියන කෙනා. හැම මිනිස්සෙක්ම අපිට බනිනකොට හැමෝම අපිව රවට්ටනකොට පුතේ උඹ බය වෙන්න එපා උඹට ඕනම දෙයකට මේ අම්මා ඉන්නවා. දුවේ උඹට ඕනම දෙයකට මේ අම්මා ඉන්නවා කියලා පපුවට තුරුඩු කරගන්නේ අම්මා විතරයි. හැමදාමත් වෙනස් නොවි ආදරේ කරන්න පුළුවන් උනේ මගේ අම්මට විතරයි. කොච්චර රණ්ඩු වුණත් තරහ වුණත් මගේ අම්මා කවමදාකවත් නම් බත් එක නම් අපිට වරද්දන්නේ නැහැ. කොච්චර ගෙදර කට්ටිය හිටියත් අම්මා බත් ටික නොකා අපිට බත් ටික බෙදලා දුන්නා. ඒ තමයි අම්මා කියලා කියන කෙනා. අම්මා හදක් කියලා අපේ ලෝකෙටම සිසිලස දෙනකොට මගේ අප්පච්චි තමයිලු ඉරක් වෙලා අපේ ලෝකෙට මා ලෝකෙ දුන්නේ. උදේ පාන්දරම නැගිටලා අතට සීනි ටික අරගෙන කටකෝප්පෙ බීලා ගෙදරින් පිට වෙන අප්පච්චි. අවුවේ පිච්චි වැස්සේ තෙමෙ අත්තල කරකට දානකම් දීපට දානකම් මගේ අප්පච්චි
කුඹුරු කොටලා වැස්සේ තෙමෙ අපච්චි කුලේ වැඩ කරලා සල්ලි හම්බ කරේ. මගේ පුතාට මම වගේ දුක් විඳින්න දෙන්නේ නැහැ. මගේ පුතාව මම දවසක රජෙක් කරනවා. මගේ දුව මම කුමාරිකාවක් කරනවා කියලා හිතාගෙන මගේ අපච්චි අදට දුක් විඳින්නේ. අපච්චිලා වැඩිපුරම ආදරය කරන්නේ දුවලටලු. දුවලත් වැඩිපුරම ආදරය කරන්නේ අපච්චිටලු. තමන්ගේ දුව විවාහ වෙලා වෙන ගෙදරකට යනකොට අපච්චි බෙත්තියක් මුල්ලකට ගිහිල්ලා කුස්සියේ පැත්තකට ගිහින් අඬනවලු. මට කාටකෝප්පයක් බත් ටිකක් කවන්න හිටපු මගේ රත්තරන් දෝනි පැටිකේ මගේ දෝනි අදමාව දාලා යනවා. කවුද මට බත් ටිකක් හැරි දෙන්න ඉන්නේ කියලා අපච්චි පැත්තකට වෙලා අඬනවලු. වෙන මිනිස්සෙක් එක්ක වෙන ගෙදරක ජීවත් වෙනකොට 1000ක් ප්‍රශ්න එක දිගට එනකොට තාත්තට කෝල් කරලා කිව්වම තාත්තේ මට මේ මිනිස්සයත් එක්ක මේ ගෙදර ඉන්න බෑ කියලා තාත්තා විතරයි කියන්නේ. දුඹට කන්න බොන්න අඳින්න දෙන්න මට තාම හයිය හත්තිය තියෙනවා. උඹට ඕනම දෙයකට මේ අම්මයි අපච්චි ඉන්නවා. උඹ දැම්මම ගෙදර වරෙන් කියලා කියන්නේ අපේ අපච්චි විතරයි. කිලෝමීටර් ගණන් වල වෙන පළාත්වල අපච්චි ගෙවල් වල හිටිය කුඹුරු වැඩ කරලා හාල් ටික අපච්චි හේන වගා කරලා එළවලු ටික අරගෙන බස්සල දාගෙන රස්තියාදු වෙවි අදටත් අපිට කැම්ම ටික ගෙනත් දෙනවා. ඒ වෙන මොකුත්ම නෙවෙයි. දුයඹට කන්න දෙන්න මට තම පුළුවන් කියන එක පෙන්වන්න ඕනේ හින්දායි. ඒ තරම් මගේ අපච්චි අපිට ආදරය කරනවා. හැම මිනිස්සෙක්ම සීමාවක් තියාගෙන අපිට ආදරය කරනකොට හැමෝම කාලෙන් කාලයට වෙනස් වෙනකොට හැමෝම අපි වැරද්දක් අහුණු ගමන් අපිව දාලා යනකොට හැමෝම වාසියට විතරක් අපිට ලං වෙනකොට කිසිම වාසියක් බලන්න නැතුව හැමදාම නොවෙනස්ව ආදරය කියන දේ දෙන්න පුළුවන් උනේ මගේ අපච්චිට විතරයි. ඒ තරම් මගේ අපච්චි අපිට ආදරය කරනවා. අදටත් අපි මේ මහ පොළවේ කෙලින් හිටගෙන ඉන්න මගේ අපච්චිට පින් සිද්ධ වෙන්න. අම්මපච්චි වයසට ගියපුවාම කන්න බොන්න බැරි කාලේ බට ගහලා තියෙනකොට කොච්චර දේවල් කැවුවත් පෙව්වත් නැහැ. කන්න බොන්න පුළුවන් කාලේ අම්මපච්චි දෙන්නට මේ ලෝකේ තියෙන හැම රස කෑමක්ම ගෙනල්ලා දෙන්න. අම්මපච්චි මැරුණාට පස්සේ කෝටි ගණන් වටින මිනි පෙට්ටි වල මිනිය තියලා ලක්ෂ ගණන් වටින සාරි ටයි කෝට්ටන් දාලා මිනිය ලස්සන කරාට වැඩක් නැහැ. ජීවත් වෙලා ඉන්න කාලේ ලස්සන කාමරයක් හදලා දීලා ලස්සන මැදුම් ටික අම්මපච්චි දෙන්නට ගෙනත් දෙන්න. අම්මා මැරුණාම අම්මගේ මිනිහ රත්තරණින් පුරවවුවත් වැඩක් නැහැ. අම්මා ජීවත් වෙලා ඉන්න කාලේ අම්මගෙන් රත්තරණින් පුරවන්න පුළුවන් කෙනෙක් වෙන්න. අනේදාට යාළගේ ඇස්සර කඳුලක් වැටේවි. මගේ දරුවෝ මම වෙනුවෙන් හැම දෙයක්ම කරනවනේ කියලා. අනේදාට යාළට ගොඩාක් සතුට වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේට කඳු ගණන් බුද්ධ පූජාව පූජා කළත් වැඩක් නැහැ. අද වෙනකන් තමන් හම්බ කරපු සල්ලි වලින් බත් ටිකක් වේලා අම්මා අප්පච්චි දෙන්නට බත් කටක් හවුවන්න බැරි වුණා නා. කොච්චර චෛත්‍ය වලට කිලෝමීටර් ගණන් දුර තියෙන කපුරු කොච්චර පූජා කරත් වැඩක් නැහැ. අද වෙනකන් තමන්ගේ අම්මා අප්පච්චි දෙන්නට තමන් මහන්සියෙන් හම්බ කරපු සල්ලි වලින් රෙදි කෑල්ලක්වත් ගෙනල්ලා දෙන්න බැරි වුණා නා. හොඳට මතක තියාගන්න. බුදුහාමුදුරන්ට ලක්ෂ ගණන් මල් පූජා කරත් කෝටි ගණන් පාන් පත්තු කරා කියලාවත් ඒක නෙවෙයි භාග්‍යතුන් වහන්සේ සරණ ගියපු මගේ බුදුරජාණන් වහන්සේට ආදරය කරන ගරු කරන කෙනෙක් වෙන්නේ. මාතා පිතා උපට්ඨාන යම් දරුවේ මේ ලෝකේ අම්මා අප්පච්චිට සලකනවද ආදරෙන් කතා කරනවද අනේකෙනා මේ ලෝකේ ශ්‍රේෂ්ඨ කෙනෙක් වෙනවා. අනේකනා තමයි තථාගත බුදුරජාණන් වහන්සේ සරණ ගියපු උන්වහන්සේට ආදරය කරන උන්වහන්සේගේ ධර්මයේ සරණ කරගත්ත බෞද්ධයෙක් වෙන්නේ. හොඳට මතක තියාගන්න. මේ ලෝකේ හැමදාම අපේ ළඟ ඉන්න අම්මා අප්පච්චි දෙන්න විතරයි. හැම මිනිස්සෙක්ම ජීවිතේට ඇවිල්ලා චුයින්ගම් එකක් හපලා පැත්තකට කුණු ගොඩට විසික් කරලා යනවා වගේ අපිව කුණු කූඩේට දාලා යනකොට අම්මා අප්පච්චි දෙන්න විතරයි පපුවට තුරුළු කරගෙන කියන්නේ දුවේ උඹ බය වෙන්න එපා පුතේ උඹට මේ අම්මා අප්පච්චි ඉන්නවා කියලා එයාලා විතරයි අපිව පපුවට තුරුළු කරගන්නේ. ඒකින්ද එයාලව හොඳට බලා ගන්න ලස්සනට තියන්න ආදරෙන් කතා කරන්න තුමන් හන්දිවල හතරමන් හන්දිවල කන්න බොන්න නැතුව සැරව පෙරාගෙන ඉන්න බල්ලෙක් බැලරියක් කළා ඉපදෙන්න ආසයි නම් ගෙදරෙම টয়ලට් වලේ පෙරේතෙක් පෙරේතියක් කළා ඉපදෙන්න ආසයි නම් අම්මපච්චිට බනින්න අප්පච්චිට රවන්න අම්මට ගහන්න ඇඟිලි දික් කරන්නේ හොඳටම ඇති টয়ලට් වලේ පෙරේතෙක් පෙරේතියක් බල්ලෙක් බැලරියක් කළා ඉපදෙන්න. අද ගොඩාක් දරුවෝ අම්මා අප්පච්චිට වෙනස්කම් කරනවා පන්ති යනවා කියලා ක්ලාස් කට් කර කර යාලා හම්බ කරලා දෙන සල්ලි වලින් එක එක নানা ප්‍රකාර ජරා වැඩ කරනකොට පුතේ දුවේ උඹ කවුමදාකත්ම හිතන්න එපා මේ දේවල් වලින් යාලා රැවටෙයි කියලා. අම්මා අප්පච්චි රැවටෙයි කියලා කවුමදාකත්ම හිතන්න යන්න එපා.
අපච්චි කුලේ වැඩ කරලා හම්බ කරලා දෙන සල්ලි වලින් ක්ලාස් යනවා කියලා බොරුවට ක්ලාස් කට් කරලා වෙන වෙන දේවල් කරන්න ගියොත් තමන්ටම ජීවිතේ නන්නත්තරුණු දවසට තමන්ටමයි පසුතැවෙන්න වෙන්නේ. එදා අපච්චි මහන්සියෙන් හම්බ කරලා උගන්වන්න දඟලනකොට මං ඉගෙන ගත්තා නම් අද මට මෙහෙම වෙන්නේ එදා මං ඉගෙන ගත්තා නම් අද මට මේ විදියට දුක් විඳින්න වෙන්නේ නැහැ කියලා තමන්ටම අසරණ වෙන්න දුක් වෙන්න වෙන දවසක් එනවා. අම්මපච්චි රැවටෙන්නේ නැහැ කවමදාකත්ම. හොඳට මතක තියාගන්න. දවසක හොඳට ඉගෙනගෙන හොඳ කාර් එකක් අරගෙන බෙන්ස් එකක් ප්‍රාඩෝ එකක් අරගෙන අම්මපච්චි දෙන්නවම කාර් එකේ තියාගෙන මේ ලංකාව පුරාම යන්න පුළුවන් කෙනෙක් වෙන්න. තට්ටු දෙකට තුනට ලොකු ගෙදරක් හදලා අම්මපච්චි දෙන්නව රජෙක් රජිනක් වගේ බලා ගන්න පුළුවන් කෙනෙක් වෙන්න. පණ දෙන්න කතා කරන්න ඕන තරම් යාළුවනේ මචං අර හේයමුද මේක කරමුද අර කැලේ ටෝක් කරමුද අඩියක් ගහමුද බීඩි ගහමුද කියන ඕන තරම් යාළුවෝ ඉන්නවා. සල්ලි තියෙන තාක්කල් පණට පණ දෙන්න යාළුවෝ ඉන්න. හැබැයි අතේ සතෙන් නැති වෙනකොට පණ දෙන්න කතා කරපු මොකෙක්වත් නැහැ. අල් සතේ නැති වුණු දවසට අම්මා ගාවට ගිහින් අම්මේ මට රීලෝඩ් එකක් දාගන්න 100ක් දෙන්න කියලා කියනකොට අම්මා හිතන්නේ නැහැ මේක මට සල්ලි දීලා නැහැනේ කියලා. අම්මා අල්මාරියේ අස්සේ තියෙන හරි චීත්තේ කොනක හරි ගැට ගහලා තියෙන සල්ලි අපිට ගෙනල්ලා දෙනවා. ඒ තමයි අම්මා කියලා කියන කෙනා. මේ ලෝකේ අපි ගාව ඉන්නේ හැමදාමත් ඒ දෙන්න විතරයි. සමහරක් දෙමව්පියොත් එයාලගේ අම්මා අප්පච්චිලත් එක්ක තරහයි. මගේ අම්මා අර ඉඩම දුන්නේ නැහැ අප්පච්චි අර ඉඩම දුන්නේ නැහැ මේ බෝතලේ දුන්නේ නැහැ අරක දුන්නේ නැහැ කියලා. එයාලා අපිට වෙන මොනවදයි දෙන්න ඕනේ. මගේ අම්මා වෙන අම්මලා වගේ බඩ ඇතුලේ ඉද්දිම බෙහෙත් පෙති බීලා අපිව මරන්න ගියේ නැහැ. අම්මා අපිව මේ ලෝකෙට ඉපදුණු ගමන්ම කුණු කානුවකට টয়ලට් එකකට වැවක් ගාපකට නැත්තම් මහපාර අයින්නට අපිව විසික් කරන්න ගියේ නැහැ. අම්මට කොච්චර ප්‍රශ්න ගෙදර තිබ්බත් මොන වේදනාව තිබ්බත් අම්මා අපිව මේ ලෝකෙට බිහි කරලා කන්න බොන්න ටික දීලා අත් කකුල් දෙක නොකඩ අපි හැදුවා. අද අපි කුලී වැඩක් කරගෙන හරි ජීවත් වෙන්නේ මේ මහ පොළවේ කෙලින් අපි හිටගෙන ඉන්න මගේ අම්මා අප්පච්චි දෙන්නට පින් සිද්ධ වෙන්න. අද අපි මේ බණ ටික අහන්නෙත් එයාලට පින් සිද්ධ වෙන්නේ. එයාලා අපිට මොනවද දෙන්න ඕනේ? කිසිම දෙයක් අපිට දෙන්න ඕනේ නැහැ. අපිට මනුස්ස ජීවිතේ දුන්නා. කොච්චර බැන්න ගැහුවත් වෙනස්කම් කරත් එයාලා අපිව මේ ලෝකයට බිහි කරවුවා. එයාලා අපිව ජාතක කෙරුවා. වෙන මුකුත් අපිට දෙන්න ඕනේ නැහැ. වටිනම දේ අපිට දුන්නා. ඉතින් අද අපි අද්දක එකතු කරලා බුදුහාමුදුරන්ට වඳින්නේ පන්සලට ගිහිල්ලා සාදු කියලා අපි කටෙන් වචනයක් කියන්නේ අම්මප්පච්චි දෙන්නට පින් සිද්ධ වෙන්න. අද දරුමුණ පුරන්ගේ මූණවල් බලන්නෙත් ඔයාලා අපි අම්මප්පච්චි දෙන්නට පින් සිද්ධ වෙන්න. අද රජෙක් වගේ ලස්සන ගෙවල් දොරවල් හදාගෙන වාහන අරගෙන ඉන්නේ අම්මප්පච්චි දෙන්නට පින් සිද්ධ වෙන්න. වෙන කවුරුවත්ම නෙවෙයි. ඒ දෙන්න විතරයි. ඉතින් අවසාන වශයෙන් හැමෝම ප්‍රාර්ථනා කරමු මේ පින් බලයෙන් මගේ අම්මා නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. මගේ අම්මටත් මේ පින් අනුමෝදන් වේවා. මගේ අම්මා මතු බුදු වේවා කියලා සාදු කියමු. ඒ වගේම මගේ අප්පච්චිත් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. මගේ අප්පච්චිටත් මේ පින් අනුමෝදන්ම වේවා. මගේ අප්පච්චි මතු බුදු වේවා කියලා සාදු කියලා මේ කවිය අහමු. සම්මා සම්බුදු සේමයේ මා වැඩෝ මාගේ අම්මා නම්මාගෙන දෙතන පුරා රස කිරිපෙවෝ අම්මා අම්මේ ඔබේ ගුණ කේමට මට නම් බෑ නිම්මා සම්මා සම්බුදු සරණයි මාවැතු මගේ අම්මා පෙන්නාසුර තල්කියමින් දෙතනේ කෙරේ බොම්මා වම්මා කඳුල ඉස හැතුවයි මගේ අම්මා අම්මා අපේව හැතුව නිසා මේ වැඩ කර
නිම්මා සම්මා සම්බුදු සරණයි මාවැතු මගේ අම්මා උශලාබත් බිමට බැසටේ යමවාගේ බෙදලා පිංගානට දෙනරං තටිය මගේ වෙනදාවගේ නොවේ අම්මේ බත්තරාස්නේ කියපු ගමන් මට කැහුවා අම්මා මගේ ලෙටික කිරට හරවාම හට පෙහුව මෙත්යම් රේදෝ තටගෙන නලවෙහුව දිපරැනු බල මහාවෙනුවෙන් වෙහෙස්සෙහුව අම්මේ ඔබේ කප් රුක මගේ හැමදාම ඇසට නින්ද ඇතේව නොවේලෝ මාවැතුවේ අම්මා කුසට ආරතොව නොවේලෝ මාවැතුවේ අම්මා කයට නියම සැපන තෙවලෝ මාවැතුවේ අම්මා බුදුන් දැක නිවන් දකින්නේ ආදර මගේ අම්මා බුදුන් දැක නිවන් දකින්නේ ආදර මගේ අම්මා බුදුන් දැක නිවන් දකින්නේ ආදර මගේ අම්මා සාදු කියන්න මේ කාව්‍යමය දේශනාව මෙතනින් නිමවට පත් කරමු. මේ පින්කම තුරින් රැස් කර ගන්නට යෙදුන පින් විශේෂයෙන්ම දෙදොලොවට අධිපති සක්‍ර දෙවියන් වහන්සේට, සාම්පති මහා බ්‍රහ්මයන්න් වහන්සේට, සනන් කුමාර දෙවියන්ට, ගටිකාර මහා බ්‍රහ්මයන්න් වහන්සේට, විරුඩ විරූපාක්ෂ වෛශ්‍රවණ දුතරාෂ්ට කියන සතරරම් මහා දෙවියන්ට, සතරරම් දෙවියන්ගේ 28 සෙන්පති දෙවියන් වහන්සේලාටත්, ඒ වගේම තමයි මාතරි පුත්‍ර දෙවියන්ට, පංචසික දෙවියන් වහන්සේට, ඒ වගේම මහා ශිව දෙවියන්ට, මහා බ්‍රහ්මයන්න් වහන්සේට, ඒ වගේම ශ්‍රී මහා විෂ්ණු දෙවියන් වහන්සේට, මතබුදු වෙන නාථ දිව්‍ය මහා බෝසතාණන් වහන්සේට, විභීෂණ දෙවියන් පුල්වන් දෙවි හාමුදුරුවන්ට, කතරගම ස්කන්ධ කුමාර දෙවියන්ට, සත්පත්තිනි මෑණියන් වහන්සේට, සුමන සමන් දෙවි හාමුදුරුවන් වහන්සේට, උතුම් අලුත්නුවර දැඩිමුණ්ඩ දෙවි හාමුදුරුවන් වහන්සේට, ඒ වගේම ජීවමාන නම්බුකාර හැඩකාර ගම්භාර දෙවි හාමුදුරුවන්ට, සිද්ධ සූනියන් දෙවි හාමුදුරුවන් වහන්සේට, ගලේ බණ්ඩාර දෙවි හාමුදුරුවන් වහන්සේට, මහා ගණපති දෙවියන්ටත්, ශ්‍රී මහා ලක්ෂ්මී පාර්වතී මෑණියන් වහන්සේටත්, භද්‍රකාලි මෑණියන්ට, සොහොන්කාලි මෑණියන්ටත්, සරස්වති දිව්‍ය මෑණියන් වහන්සේටත්,
ඒ වගේම තමයි අපිව රකින්න ආරක්ෂා කරන්න අපගේ ඉෂ්ඨකාමී දෙවි දේවතාවුන් වහන්සේලාට ඒ වගේම කළු දේවතාවුන් වහන්සේට කළු බණ්ඩාරදේ හාමුදුරුවන්ට මේ ගම්කොරට බාර වැඩ වාසය කරන ඒ සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාට ඒ වගේම තමයි ගස්කල් පර්වතවල රැගෙන සිටින භූමාට දෙවි දේවතාවුන් වහන්සේලා වරප්‍රමුඛ සියලුම දෙවියන්ට සාදු සාදු මේ පින් අනුමෝදන් කරමු අනුමෝදන් වේවා සියලුම දෙවියන්ට මේ පින් අනුමෝදන්ම වෙත්වා කියලා සාදු කියමු. ඒ වගේම තමයි දසදිසාවේ සිටින යක්ෂ ප්‍රේත කුම්භාණ්ඩ පිසාච ගන්ධබ්බ බහිරව වේවා සියලුම සත්‍යයන්ටත් මේ පින් අනුමෝදන්ම වේවා කියලා සාදු කියමු. නාග ලෝකයේ සිටින මණියක්කික නාරජුන් ප්‍රදාන මහා කෙල නාරජුන් ප්‍රදාන සියලුම නාගයන්ටත් මේ පින් සාදු සාදු අනුමෝදන්ම වෙත්වා කියලා සාදු කියමු. ඒ වගේම තමයි විශේෂයෙන්ම මේ පින්කම මේ විදියට පවත්වන්නට යෙදුනේ මෙම නිවසේ ගෘහාධිපතිනිය වන නිරෝෂා රසාංජනී පින්නන්ත ආදරණීය මෑණියන් වහන්සේගේ ඒ පින්නන්ත පියාණන් වන ආර්.එස්. විජේනන්ද පින්නන්ත පියාණන් වහන්සේටත් ඒ වගේම ගෘහාධිපති නන්දන පින්නන්ත පියාණන් වහන්සේගේ පියතුමාණන් වන ජේ.එම්. ඩිංගිරි බණ්ඩා පියතුමාණන්ට විශේෂයෙන්ම පින් අනුමෝදනා කිරීමත් ඒ වගේම ජේ. සෙනවිරත්න පියතුමා ඩී.ඒ. ආර්.එස්. සෙනවිරත්න පියතුමා ඩී.ඒ. ඩිංගිරි අම්මා මෑණියන් පීරිස් සිඤ්ඤෝ පියතුමා එච්.එම්.ආර්. හිම්මැණිකේ මෑණියන් එම්.එච්.ආර්. සමන්ත කුමාර සහෝදරයා සහ ගෘහාධිපතිතුමාගේ අත්තා සහ කිරියම්මා වන උක්කු බණ්ඩා සහ ඩිංගිරි අම්මා යන අයට දෙපාර්ශ්වයේ නම් ඉන්න සීමිය පරලව යන්නට යෙදුන හැම දෙනාටම මේ පින් සාදු සාදු අප අනුමෝදන් කරමු අනුමෝදන් වේවා. මේ පින් අනුමෝදන් වීම තුළින් අභව්‍යගත ස්ථානයක උපත්ති කර ඇතනම් එයින් නැත මිදේවා සපවත් ආත්ම ලබාවා. ඒ වගේම තමයි දිව්‍ය ආයු වර්ණ සැප බල ප්‍රඥාව වින්දනය කොට මේ ගෞතම බුදු සසුන තුළ දේමුතුම් නිවනින් සැනසෙන්නට මේ පින් අනුමෝදන් කරමු සාදු සාදු. මේ පින් ඒ ඥාතීන්ට පාරමිතාවක්ම වෙත්වා කියලා සාදු කියමු. ඒ වගේම තමයි අද අපිට මේ බණ ටික අහන්න පුළුවන්කම ලැබුණේ පින්නන්ත නිරෝෂා රසාංජනී පින්නන්ත ආදරණීය මෑණියන්ටත් ඒ වගේම නන්දන පින්නන්ත පියාණන් වහන්සේට පින් ඒ දෙන්නට පින් දෙන්න ඕනේ. මොකද ඒ දෙන්න හින්දා තමයි අද අපිට මේ බණ ටික අහන්න පුළුවන් උනේ. අද ලස්සනට මේ නිවස සරසවලා හැමෝටම සංග්‍රහ කරලා මේ විදිහට ලස්සනට පින්කම කරන්නේ එයාලගේ දායකත්වයෙන් එයාලගේ මහන්සිය කැපවීම නිසා. ඉතින් ඒ පින්නන්ත නිරෝෂා රසාංජනී පින්නන්තේ අම්මටත් ඒ වගේම තමයි නන්දන පින්නන්තේ පියාණන් වහන්සේ ඇතුළු ඒ පවුලේ හැම දෙනාටම නිදුක් නිරෝගී භාවය ලැබේවා. ආයු වර්ණ සැප බල ප්‍රඥාව කායික මානසික සහනය ලැබේවා. එසේ පටන් දෙපද දක්වා තිබෙන 98ක් වූ රෝග 203ක් වූ අන්තරාවන් 99ක් වූ ව්‍යාධීන් රාහු කේතු රවිසඳ කුජ බුදු ගුරු කේ සෙනසුරු කිර නවග්‍රහ නව දෙනා වහන්සේලාගේ ජීවිතවලට ඇතිවෙන කරදර විපත් බාධක ආදියක් වෙනස් සියලු දෝෂාන්ධකාරයන්ම දුරු වී කරන කියන යහපත් රැකේ ආරක්ෂා වෙලෙහෙන දාම් කටයුතු දිනුවෙන් දිනුණු භාවයටම පත් වේවා. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා. මේ වගේ පින්කම් තවදුරටත් කරගෙන යන ජීවිතේ බබලවන්නට මේ පින්කම සාදු සාදු යාලට ශක්තියක්ම වේවා වාසනාවක්ම වෙත්වා කියලා සාදු කියමු. ඒ වගේම තමයි අපි හැම දෙනාටම සත්පුරුෂ ශාස්ත්‍රයේ කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබේවා. අසත්පුරුෂ ඇසුර අපිට හමු නොවේවා. සත්පුරුෂ ඇසුරම අපිට හමු වේවා. මේ ගෞතම බුදු සසුන තුළදීම නිවනින් සැනසෙන්නට මේ පින් අපිට සාදු සාදු අනුමෝදන්ම වෙත්වා කියලා සාදු කියමු. ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ශාසනං. ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු දේශනං. ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු මම් පරන්තේ මෙත්තේ නාමේන බුද්ධෝ භවිත්වා නිබ්බානගාමින් දේශිතේ ධම්මං වාසයති සෝදානි තුසිතම්මි ලෝකේ වන්දාමහන්තං අර බෝධිසත්තං අනගමති මනෝඥං ධම්මචේ නිදානං අනකිමුකුණගාශ්‍රං අග්‍ර ලෝකග්‍ර සත්තං අමර රුචිර දේයං පූජනීයානු බුද්ධෝ අමරදේපති නාථ දේව රාජ්‍යං නමම සම්බුද්ධ ශාසන වරං යති පුග්ගවංච සම්පාරණාය පටිලද්ද වරෝ යසස්සේ පුඤ්ඤානිමානි අනුමෝදේ වාසුදේවෝ පාලේතුම සතසාතේතාවන්තෝ සම්බුද්ධ ශාසන වරං ඉදරෝ නස්මි සම්පාලනාය පටිලද්ද වරෝ මහින්දේ පුඤ්ඤානිමානි අනුමෝදේ සලානන දේව රාජා පාලේතුම සතසාතේතාවන්තෝ සම්බුද්ධ පාදවර
වරලාංඡන සෝභිතස්මින් වාසේ සමන්දගිරි මුද්දනී දේවරාජා පුඤ්ඤානිමානි අනුමෝදියේ ඉදං සුමනාබිදානෝ පාලේතු මසත සාදිතාවං තු නානවන්නෝ මහතේජෝ ඕදාතය වාහනෝ ග්‍රාම සංචාරකෝ දේවෝ ඉමං පුඤ්ඤානුමෝදතු කාලී සත්තමදුරාණී නානාවතාර දස්සනේ වාසනේ රූප දමනී කතමේතං පුඤ්ඤලාභිනී මාතරං පත්තිනින් වන්දේ සර්ව සත්තං ශිවංකරං දදන්න සත්තම් මයිහං ආරෝග්‍ය රක්ෂණං බලං අග්නි ශක්ති විදාරින්නේ පතිවෘතා නිත්‍ය රක්ෂණී සර්ව දෝෂ හරේ නිත්‍යං කන්නගේ දේවී නමාමියං ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මහමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය ඉදං මේ පුඤ්ඤං ආසවක්ඛයවං හෝතු සබ්බ දුක්ඛ පමුච්ඡතු සාදු 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 හැමදෙනාටම තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදයේ ශක්තිය බලය ලැබේවා. මේ වගේ කාව්‍යමය ධර්ම දේශනාවන් මාතලේ සුමංගල හිමි කියන YouTube channel එකෙමුත් මාතලේ සුමංගල හාමුදුරුවෝ කියන TikTok page එකෙමුත් ඔයාලට බලන්න පුළුවන්. මේ විදිහට හැමදාම හැමෝම ජීවත් වෙන්න හැමෝම හොඳින් ඉන්න හැමදෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.